හලෝ ගායිස් අදත් ඔයගොල්ලම ආදරෙන් පිළිගන්නවා මගේ අලුත්ම වීඩියෝ එකට. මම මේ වීඩියෝ එක ගැන කරන්නේ JPL එක ගැන. JPL කිව්වොත් අඟල් 3ක ස්පීකරයක්ද අඟල් 3ක මේකක්ද මන්ද තියනවලු. හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. හොඳ මේ කනෙක්ෂන් එකක් තියෙනවා. USB පෝට් එකක් ගැව්ව හැකි. එතකොට මේක හොඳ බැටරියක් තියෙනවා. චිප් එකක් දාලා සින්දු අහන්න පුළුවන් කියලා තියෙනවා. තව SM තියෙනවා. තව මේක බලන්න දෙයක් කියන්නේ ඇත්තටම පොඩි දෙයයි. මේක තියෙන විස්තරයේදී ඕගොල්ලෝ බලන්න. එදිට විස්තර අහගන්න ඕන. තව මොකුත් නැහැ. එහෙනම් අපි මේක ඕපන් කරලා බලමු. මේ තියෙන මේකේ නම ඔයාලන් කියන්න බෑ. ඔයගොල්ලෝ කැමතිද ගේම් ප්ලේ කරලා සල්ලි හම්බ කරන්න? සල්ලි හම්බ කරන්න කැමති නම් මම දාලා තියෙන ලින්ක් එකෙන් ගිහලා සල්ලි හම්බ කරන්න. හරි ලේසි. ඩේටා කේබල් උඩ ස්පීකර් කොන් කරලා බලමු. මාර බේස් එකක් තියෙනවා. බේස් එක මේ දාලා බලමු. අටයි කලේ බොරු හොඳටම මගේ හිත පෙරු මොනවාද අද මට ඉතුරු උස්මේ තියෙනවා ආදරේ තවරිලා ඒසයි කාමමා නොගිය නුබදාලා හඬවා පන්මා දුකම මදි නිසා. එහෙනම් යාළුවනේ මේක මාර සද්දේ කියලා ඔයගොල්ලන්ට තේරෙනවා. යරම්ම බලන්න. බජට් එක නම ගලපෙනවා. මාර සද්දෙයි. මෙතන විස්තර ටික තියෙනවා. මේ විස්තර ටික අපේ 500ක බැටරියක් තියනලු. ඊට පස්සේ අලෝ එතන තියෙන අස්සේරන මෙයාලක අද මගේ මේක කැන්නා පැසුර එක මට පැසුර ගන්න. එහෙනම් යාළුවනේ මම මේක ගත්ත වීඩියෝ එකක් ලින්ක් එකක් දාලා ඇති. මේක ඇත්තටම වුණේ රුපියල් 800ක් වගේ පොඩි මුදලක්. මාට සද්දි. එහෙනම් යාළුවනේ මම සබ්ස්ක්‍රයිබ් කරලා මම ෆලෝ කරලා ලයික් එකක් දාලා නොටිෆිකේෂන් ඔන් කරගෙන තියාගන්න. මම ළඟදීම අලුත් වීඩියෝ එකක් දානවා. මේ වගේ වටිනා වීඩියෝ බලන්න ඕන නම් දැන් මම සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයෙත් තවක් කියන සබ්ස්ක්‍රයිබ් කරන්න. සබ්ස්ක්‍රයිබ්ලා නම් දෙන්න යාළුවනේ. මට මේ වගේ බඩු ගන්න සල්ලි ඕන. ඒකයි මෙතන පාස්සේ. සල්ලි ටිකක් හොයාගන්න ඕන. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ඔයගොල්ලෝ මේ අවුරුද්ද ජයටම සමරන්න. එහෙනම් සුබ අලුත් අවුරුද්දක්. නම් මම ගිහිල්ලා එන්න.